හායි good morning. ඉතින් ඔන්න අද මම ඔයාලට ස්ටඩි ලොග් එකක් අරගෙන ආවා. මම උදෙන්ම නැගිටලා වොච් එකක් දාගෙන මගේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට වතුර දැම්මා. මම අද උදෙන්ම අපි ආච්චිලා ගෙදර ගියා. ඉතින් ඒතොර ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ඔයාලා දැන් මේ දකින්නේ. මේ අපේ සීයාගේ එළවලු කොටුව. මේ දවස්වල නම් තිබ්බටු තමයි දාලා තියෙන්නේ. ඔන්න දැන් නම් දවල් වෙලා තියෙන්නේ. අපි ඉක්මනට වැඩ ටික පටන් ගමු. ඔන්න මම මගේ වැඩ ටික පටන් ගත්තා. මම ඒ ලෙවල් වලට කරන්නේ බයෝ. මං ගිය අවුරුද්දේ ඒ ලෙවල් කරා එකපාරක්. ඉතින් ඒ පාර අමාරු වුණා මට ටිකක්. ඒ හින්දා මං ආයෙ පාරක් කරන්න හිතුවා. ඉතින් මං අද හිතුවා ඔයාලත් එක්ක මගේ ස්ටඩි ලොග් එකක් ෂෙයා කරගත්තා නම් හොඳයි කියලා. මම සාමාන්‍යයෙන් පාඩම් කරනවා වැඩ කරනවා අඩුයි. ඒ හින්දා මං හිතුවා ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වැඩිපුර වැඩ ටිකක් කරා නම් හොඳයි කියලා. අද මම මේ ව්ලොග් එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මම පාඩම් කරද්දී භාවිතා කරන උපක්‍රම කිහිපයක්. ඉතින් ඒ වගේම පළවෙනි එක තමයි මම පාඩම් කරන එක ආපහු ලියනවා. ඒකෙන් මට අර නිකම්ම පොත කියනවට වඩා පොඩි මතකයක් එනවා. දෙවෙනි එක තමයි මං එකම දේ නැවත නැවත කියනවා. ඒ කියන්නේ අර එකම එක ආය ආයි කිය පාඩම් කරද්දී අපිට ඒක පොඩ්ඩක් මොලේට යනවා. තුන්වෙනි එක තමයි රූප සටහන් අඳින එක. ඔය අපිට සමහර පාඩම් කරද්දී හම්බ වෙනවා කටපාඩම් කරන්න අමාරු කොටස්. ඉතින් ඒ වගේ වෙලාවට Tamanට තේරෙන විදිහට ඊතල එහෙම ගාලා රූප සටහනක් ඇඳන්ම ඒ කොටස පාඩම් කරන්න ලේසි. හතරවෙනි එක තමයි අන්තර්ජාලය භාවිතා කිරීම. ඔය YouTube එකේ එහෙම වීඩියෝ තියෙනවා පාඩම් කොටස් වලට අදාළ ඒවා. ඉතින් ඒවා බලලත් අපිට අමාරු කොටස් තේරුම් ගන්න පුළුවන්. පස්වෙනි එක තමයි ස්ටිකි නෝට්ස් භාවිතා කරන එක. අපිට අමතක වෙන පොඩි පොඩි කරුණු මේ වගේ කොළවල ලියලා බිත්තිවල ගහන්න පුළුවන්. ඉතින් ඒවා නිතර නිතර දකිද්දී අපිට පාඩම් කෙරෙනවා. ආයෙ මම මේ වගේ චූටි නෝට්බුක් එකක් භාවිතා කරනවා. ඉතින් ඇත්තට මේ වගේ පොතක් පාවිච්චි කරන්න හරිම පහසුයි. අපිට බස් එකේදී වුණත් පාඩම් කර කර යන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ජර්නල් බුක් එක. මම දවසකට කොච්චර පාඩම් කරනවද කියලා මේ පොතේ සටහන් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මගේ මාර්තු මාසේ ස්ටඩි ට්‍රැකර් එක. අංක 5
මේකෙදි කරන්නේ තමන් දන්න දේවල් කාට හරි උගන්වන විදිහට පාඩම් කරන එක. මේ විදිහට පාඩම් කරද්දී අපිට ගොඩක් මතක හිටිනවා. ඒ හින්දා මේක වැදගත් එකක්. අපිට මොකක් හරි පාඩම් කොටසක් උගන්වන්න පුළුවන් කියන්නේ ඒක අපේ මොළයට ගිහින් තියෙනවා. අංක 6. ඉතින් මේක නම් ගොඩක් වැදගත් එකක්. තමන් නොදන්න දේවල් දන්න කෙනෙක්ගෙන් පුළුවන් තරම් අහගන්න එක. මට ගණන් එහෙමනම් ගොඩක් අමාරුයි හදන ඒවා. ඉතින් මං ඒවා පුළුවන් තරම් කට්ටියකින් අහලා දැනගන්නවා. ඔන්න දැන් නම් හවස් වෙලා තියෙන්නේ. හරි අපි ආපහු වැඩ පටන් ගමු. ඉතින් මට ඔයාලගෙන් විශේෂ ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මම ඉස්සරහට මොන වගේ vlogs ගේන්න ඕනද කියලා ඔයාලා යටින් comment එකක් දාගෙන යන්න. මම ඒවා බලලා අලුත් videos ගේන්නම්. ඉතින් අද මට යන්න වෙලාව හරි. මේ වීඩියෝ හොඳයි නම් පහලින් ලයික් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලගේ අදහස් සෙටින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් තවත් දවසක අලුත් vlog එකකින් හම්බ වෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න.